ගාමිණී ජාතකය. ලෝකගුරු වූ බුදුරජාණන් වහන්සේ දෙව්රම්හිදී පසුබට වූ වීර්ය ඇති එක්තරා භික්ෂුණමක් අරබයා මේ ජාතකය වදාළසේක. සෙවැත් නුවර වැසි එක් කුල පුත්‍රයෙක් බුදුසසුනේහි පැවිදි වී උභය මාතෘකා වනපොත් කොට කමටහන්ගෙන කලක් වනයේහි වාසය කොට කොසුල් රට එක් පසල් ගමකට වැඩියේය. එහි උපාසකවරුන් විසින් පූජා කරන ලද පන්සලෙහි වාසය කරමින් වීර්යයෙන් 3 කර්මස්ථාන භාවනා කොටත් අධිගම මාත්‍රයක්වත් උපදවාගත නොහි. මම පාලි ඉගැන්වීමෙහි දක්ෂ වෙමි. එහෙයින් මට වල්හි වාසය කිරීමෙන් කම්කිම්ද? බුදුන්ගෙන් බණ අසමින් බුදුරුව බලමින් දවස් යවමි සිතා සෙනසුනෙන් ඈත් වී අනුපිළිවෙලින් ජේතවනාරාමයට පැමිණියේය. ආචාර්ය උපාධ්‍යායන් හා ඇසුරු කරන භික්ෂූන් විසින්ද පැමිණි කාරණය විචාල විට තමන් කර්මස්ථාන හැර ආනියාව කීය. කර්මස්ථානයන්හි යෙදීමෙන් පසුබට වීම පිළිබඳව ඔහුට නින්දා කළ ඒ භික්ෂූහු උකටලි භික්ෂුව තථාගතයන් වෙත පැමිණි වූහ. මහණ, ඔබ කුමක් හේයින් කර්මස්ථානයන්හි අවීර්යව පසුබට වූයෙහිද? වීර්යය නැටි කුසීතායට අරහත්වයක් නැතැයි වදාරා පෙර ආත්ම භාවයේහි බරණැස් රජුගේ පුතුන් 100කට බාලවම ඉපදීත් වීර්යය ඇත්තෙක්ව රාජ්‍යයට පැමිණියේ වේදැයි වදාරා භික්ෂූන්ගේ ඉල්ලීම පිට භාග්‍යවතුන් වහන්සේ ඉක්ුත්වත් දක්වා වදාළසේක. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍ය කරන කල්හි ඔහුට පුතුන් 100ක් වූහ. මේ 100ගෙන් අන්තිම බාලයා වූ ගාමිණී කුමරු බෝධිසත්වයන් සමීපයේ ශිල්ප හදාලහා. අනෙක් කුමාරවරු වෙනත් අය සමීපයේ ශිල්ප හදාලහා. ශිල්ප හදාරා අවසන් වූ කුමාරවරු එක් ජනපද පිය රජුගෙන් ලබාගෙන ඒ ජනපදවල පාලකයෝ වූහ. ගාමිණී කුමරු ශිල්ප අවසන් කොට බෝසතුන්ගේ උපබෙස් පිට වෙනත් ජනපද නොගෙන පිය රජු වෙතම සේවය කළේය. පිය රජු වෙතම සිටි ගාමිණී කුමරු මහජනතාවගේ සිත් දිනා ගැනීමටද ව්‍යාපාරික ප්‍රජාවගේ සිත් දිනා ගැනීමටද අන්තఃපුර වැටුප් පසිඳුවමින් එහි සිත් දිනා ගැනීමටද දැසිදසුන් ආරක්ෂක සේනා පාබල හමුදා විදේශීය වෙළඳුන් තානාපතිවරුන් වෙළඳ දූතයන් ආදී හැම දෙනාගේම සිත් දිනා ගැනීමටද කටයුතු කළහා. මෙසේ හැම දෙනාගේම පක්ෂපාතිත්වය ලබා සිටියදී මහරජු මරණ මංචකයේ සිටියදී ඔබ වහන්සේ මරණින් පසු රාජ්‍යය කාට පමුණුවමෝදැයි ඇමතිවරු රජුගෙන් විචාලහා. දැන් ගාමිණී කුමාරයෝ ඇමසිත් ගෙන වසන්නාහ. උන් අභිෂේක කිරීමට නිස්සෝයයි රජු කීහ. රජුගේ අභාවයෙන් පසු ගාමිණී කුමරු අභිෂේක කළහා. බෝධිසත් උපදෙස් අනුව වැඩිමල් සහෝදරවරුන් අතරද වස්තුව බෙදා ගාමිණී කුමරු සාමයෙන් රාජ්‍යකම් කළහා. ගාමිණී රජු සිංහසනයේ ඉඳමින් මේ සම්පත් සියල්ල මාගේ ආචාර්යයන් සතුයයි සතුටුව නුවණැත්තන්ගේ අවවාදයේහි පිහිටා උපායෙන් කටයුතු කරන්නෝ ආශාවන් සඵල කොට ගනිති. මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා චතුස්සත්‍ය ප්‍රකාශ කොට වදාළසේක. දේශනා කෙළවර පසුබට වූ වීර්ය ඇති භික්ෂුව අර්හත් ඵලයේහි පිහිටිසේක. අතීත හා වර්තමාන කතා ගෙනහැර දක්වා පූර්වාපර සංදි ගලපා ගාමිණී ජාතකය නිමවා වදාළසේක.